ආයිබෝන් සියලු දෙනාටම මම අද මේ කියලා දෙන්න හදන්නේ මේ අපේ MNJ topic website එකේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක. ගොඩක් අයට මේක රෙජිස්ටර් වෙන්න ගියාට පස්සේ ගැටලු ඇවිල්ලා තිබුණා. සමහර ගොඩක් වෙලාවට ඇවිල්ලා තිබිච්ච ගැටලුව තමයි ලොකුම ප්‍රශ්න තිබුණේ account එකක් හදද්දී password එක හරියට දෙන්නේ නැහැ. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට කියලා දෙන්නම් කොහොමද MNJ topic website එකේ Korean exam website එකේ කොහොමද හරියටම රෙජිස්ටර් වෙන්නේ කියන එක. ඔයාලා අපේ වෙබ්සයිට් එකේ තියෙනවා mnjtopic.com කියන එක. මම link එක description එකේ දාන්නම් විස්තරේ. ඊට පස්සේ මේකට ආවට පස්සේ ඔයාලට පේනවා මුලින්ම තියෙනවා register කියලා එකක්. අපි මේක ඉස්සෙල්ලම click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් teacher කෙනෙක් විදිහට register වෙන්නත්, student කෙනෙක් විදිහට register වෙන්නත්. මම මේ වෙලාවේ කියන්න යන්නේ student කෙනෙක් විදිහට register වෙන විදිහ. එතකොට මෙතන අනිවාර්යයෙන්ම student කියන එක තෝරන්න. ඊට පස්සේ first name එක දෙන්න ඕනේ. මම test කියලා දෙනවා. මම ටෙස්ට් කරන්න හදන account එකක් නිසා. එතන ටෙස්ට් කියලා දුන්නේ. user name එකත් ඔයාලට අදාළ user name එකක් දෙන්න. බැරි වෙලාවත් මේ user name එක දැනට කවුරු හරි අරන් තියෙනවා නම් ඔයාලට ඒ user name එක අරගෙන මෙතන අලුතෙන් account එකක් create කරන්න බෑ. එහෙම වුණොත් එහෙම ඔයාලා කරන්න ඕනේ දේ තමයි වෙන user name එකක් register වෙන්න try කරන්න. ගොඩක් අය වරද්ද ගන්නවා. සමහර ලාවට තමන්ගේ නම ගහලා user name එකක් register වෙන්න හැදුවට ඒකෙන් වෙන්න බෑ. මොකද ඒ නමම පාවිච්චි කරලා තව කෙනෙක් register වෙලා ඉන්න පුළුවන්. හරි. මම test 65 කියලා දෙනවා. මේක මම test කරන්න හදන account එකක් නිසා email එකත් එහෙමයි. මේකට ඔයාලගේ email එක දෙන්න මේකට දෙන වෙලාවට ඊට පස්සේ password එක අනිවාර්යයෙන්ම capital අකුරක් තියෙන්න ඕනේ password එක ඇතුලේ. ඊට පස්සේ number එකක් තියෙන්න ඕනේ, symbol එකක් තියෙන්න ඕනේ. symbol එකක් කියලා අදහස් කරන්නේ at mark එක තියෙනවා, dollar sign එක තියෙනවා, ඊට පස්සේ percentage එක තියෙනවා, hash එක, ඒ වගේ කොහෙන් හරි එක symbol එකක් use කරන්න ඕනේ. එකක් හෝ වැඩි. එතකොට මට හොඳට මතක තියාගන්න capital සහ simple එකතුවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉලක්කමක් තියෙන්න ඕනේ password එකට. අනිවාර්යයෙන්ම symbol එකක් තියෙන්න ඕනේ. එතකොට උදාහරණයකට මම මේකට ගහනවා test at 1 2 3 කියලා. එතකොට test කියන T අකුර capital ගහන්නේ මම. ඔයාලට පේන්නේ නැහැ මෙතන. ඊට පස්සේ test කියන එකේ EST කියන එක මම simple ගහලා at කියන එක ගහනවා symbol එකක් විදිහට shift එක ඔබාගෙන. ඊට පස්සේ 1 2 3 ගහනවා. ඒතර අනිත් එකටත් ඒකම හරියට මේ විදිහටම ගහන්න ඕනේ. මේ විදිහට හරියට හරි සරලයි මේක. ඔයාලා මහා ලොකුවට අමාරු දෙයක් කියලා හිතන්න එපා. පාස්වර්ඩ් එක තෝරද්දී මතක තියාගන්න කැපිටල් අකුරකුයි සිම්පල් අකුරකුයි සිම්බල් එකකුයි නම්බර් එකකුයි අවශ්‍යයි. එතකොට අනිත් එක තමයි අඩුම පාස්වර්ඩ් එකක් අකුරු 3කින් 4කින් ගහන්න බෑ. අඩුම 6න් එහාවක් තියෙන්න ඕනේ. එතකොට ඒ විදිහට ගැහුවොත් මේ account එක හදන එක අමාරු නෑ. ඊට පස්සේ ෆෝන් නම්බරේ ඔයාලගේ එක දෙන්න. මම මේ විදිහට දෙන්නම්. රට තෝරන්න පුළුවන් ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ බර්ත්ඩේ එක ඔයාලගේ දෙන්න. මම මේ දැනට ලේසි වෙන එකක් දෙන්නම්. මේ දිනයක් දානවා ඔයාලගේ හරි එක දෙන්න. ඊට පස්සේ agree කියන එක ක්ලික් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ක්ලික් කරලා create account කියලා ක්ලික් කරන්න. හරි. එතකොට මේ registration successful කියලා මෙහෙම වැටෙනවා. ඊට පස්සේ ඔයාලා පාවිච්චි කරපු user name එක මෙතෙන්ට දෙනවා, password එක මෙතෙන්ට දෙනවා. එතකොට අපි දැන් හදපු account එකට අපි පාවිච්චි කරේ test 65 කියන එක. ඊට පස්සේ password එක test කියලා ගහලා @1 2 3. එතකොට T අකුර capital ගැහුවේ මම මේ විදිහට තමයි ගැහුවේ. ඊට පස්සේ sign in කරනවා. හරි. ඔයාලා දකින්න හම්බ වෙනවා දැන් student කෙනෙක් account එකක් හදලා අලුතෙන්ම මේ ඔයාලගේ system එක අපේ MNJ topic Korean exam system එක පෙන්නන්නේ මේ විදිහට. එතකොට මේකේ ඔයාලට මම මේ ගමම පැහැදිලි කරන්නම් මේ system එකේ තියෙන දේවල් ගැන. එතකොට ඉස්සලා මේ හංගුක් ප්‍රයෝගී කියලා කියන්නේ අපි ගිය ගමන exam කරපු අයදී නම් මේක මේ කරපු වෙලාවේදී අපේ system එකේ මේක තිබුණ නැහැ. එතකොට මේකෙදි වෙන්නේ ඔයාලට මම මේක active කරලා පෙන්නන්නම්. මේකෙදි වෙන්නේ මේ account එක අරගෙන ඔයාලා මේක activate කරගත්තොත් දැනට කොරියන් 1 2 තියෙන පොත් දෙකේ සියලුම පාඩම් සිංහලෙන් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ option එක ඔයාලා activate කරගත්තොත් ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ messages වල සාමාන්‍යයෙන් ඔයාලට
අපේ සිස්ටම් එක ඇතුළේ ඉන්න අයට මැසේජ් කරන්න පුළුවන්. මෙතන නම ගහලා අපි ටෙස්ට් කියලා නිකන් අපේ accounts තියද කියලා බැලුවොත් මේ පෙන්නනවා. මේ තියෙන දැනට තියෙන accounts ටික. ඒතර ඒ වගේ ඔයාලට මැසේජ් කරන්න පුළුවන්. ඊට පස්සේ all exams කියන්නේ අර අපේ පරණ සිස්ටම් එකේ විදිහටම මෙතන තමයි ඔයාලා exam එක ඒ කියන්නේ account එකක් active කරගත්තට පස්සේ මෙතන තමයි ඔයාලගේ exam ටික පෙන්වන්නේ. history එක කිව්වොත් history එකේ තියෙනවා ඔයාලගේ පරණ කරපු විස්තර ටික. analyze කියන එකේ තියෙනවා ඔයාලා කොහොමද මේ exam එක ඒ කියන්නේ අපේ තියෙන system එකේ තියෙන exam ටික කොහොමද කරේ කියන එක. ඊට අදාළ scores count වෙනවා. ඒ විදිහට තියෙනවා. එතකොට මම මේක තව පැහැදිලි කරන්නම් account එකක් activate කරලා කොහොමද කරන්නේ කියන එක. දැනට ඔයාලා මතක තියාගන්න මේක සරල වෙන්නේ මේ ටික කියන එක. ඒකට course analyze කියන එක මේක සම්බන්ධ වෙන්නේ අර මෙතන අපි කියපු පාඩම් ටික කියා දෙන part එකට තමයි මේක අවශ්‍ය වෙන්නේ. එතකොට color vision test එක. මේක ඔයාලා දන්නවා දැනටම අපි color test එකක් කරනවානේ. අපි කොරියන් exam එකේ මූලිකව. එතකොට අපි ගිය ගමන අපේ system එකේ මේක integrate කරලා තිබුණේ නැහැ. නමුත් මේ ගමන අපි ඒක කරා. ඔයාලට මෙතනින්ම අතන HRD එකෙන් දෙනවා වගේම color test එකත් color blind test එක කරන්න පුළුවන්. certificate කියන එක ඔයාලා දැනටම දන්නවා ඇති. මොකද කලින් කරපු අය නම් ඔයාලට අදාළ certificate එකක් generate වෙනවා මේකෙදි. ඔයාලට පුළුවන් තමන්ගේ මොන තත්ත්වෙද ඉන්නේ කියන එක බලා ගන්න. ඊට පස්සේ payments කියන එක තියෙනවා. මෙතනින් ඔයාලා package එකක් buy කරද්දී මෙතන පුළුවන් ඔයාලට තෝරගන්න ඔයාලා කොයි වගේ package එකද buy කරන්න කියන එක. උදාහරණයකට මම දැන් මේ 1500 package එක බැලුවොත් select කරාට පස්සේ ඔයාලට මෙතන යටින් පෙන්නනවා total එක 1500යි. එතකොට ඔයාලගේ payment method එක විදිහට bank transfer තෝරන්න. PayPal තෝරන්න එපා. දැනට PayPal activate නැහැ ලංකාවට. නමුත් අපි ඉස්සරහදී activate වෙනකල් තමයි මේක තියලා තියෙන්නේ. මොකද ඉස්සරහදී අපිට ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන් නිසා. එතකොට මතක තියාගන්න ඔයාලා සරලව මෙතන ඉස්සෙල්ලාම package එක තේරුවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් select කරන්න payment method එක. මතක තියාගන්න මෙතන අපි special package එකක් දීලා තියෙනවා. premium package එකක්. මේකෙදි අපි අපේ අනුදැනුම මත තමයි අපි students ලව මේ track එකේ අරන් යන්නේ. එයාලා බොහෝ විට 100%ක්ම exam එක pass වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේ premium 100% exam pass කියලා දාලා තියෙන්නේ. මේකෙදි අපි exam package එක සහ මෙන්න මෙතන තියෙන ප්‍රීමියම් මේ අර පාඩම් ටික කියා දෙන පැකේජස් දෙකම අන්තර්ගතයි. ඊට අමතරව අපි ඔයාලව ට්‍රැක් කරන ඔන්ලයින් කොහොමද වෙන්නේ වැඩි ටික වෙනවද නැද්ද කියන එක ට්‍රැක් කරලා හරියට වෙන්නේ නැති අය කොයිවද අඩුපාඩු කියන එක පෙන්වලා දීලා ඉස්සරහට අරගෙන යනවා. ඉතින් කැමති අයට මේක බයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රීමියම් බුක් එකයි මේ වගේ එක්සෑම් කට්ටලයක් ඔයාලට බයි කරන්න පුළුවන්. ඒතර මේ තියෙන මේ දැන් මේ දෙකම ඇඩ් වුණොත් එහෙම වෙන්නේ 1500යි 2500යි total එක 4000යි. ඒතර මේ විදිහට බයි කරලා bank transfer තෝරන්න පුළුවන්. තෝරලා මේ contact number එක ඔයාලගේ ඔටෝ ගන්නවා මෙතනට. ඊට පස්සේ bank name එක ඔයාලට පුළුවන් ඔයාලා මේ සල්ලි ගෙවන්න පාවිච්චි කරපු එක දෙන්න. ඊට පස්සේ reference number එක add කරන්න. ඔයාලගේ reference number එකට bank reference එක නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ටෙලිෆෝන් නම්බරේම මෙතන add කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් bank slip එක මෙතනින් add කරලා මම temporary test කරන එකක් මම දාන්නම් මෙතනට දැනට. මම අපේ මේ certificate එකක් දැම්ම. ඊට පස්සේ submit payment කරා නම් හරි. හරි. දැන් තියෙනවා මේ packages දෙකම submit වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මෙතන ඔයාලට පෙන්නනවා කොහොමද මේක submit වෙලා තියෙන්නේ approve වෙලාද නැද්ද කියන එක. ඊට පස්සේ admin super admin මේක approve කරලා ඔයාලට දැනුවත් කරනවා මේක active කරලා තියෙන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් exam ටික දිගටම පැහැදිලිව කරගෙන යන්න. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කරන්නම් මේකෙදි මේ පාඩම් උගන්වන එක සහ exam ටික කරන පිළිවෙල. එතකොට මේකේ තියෙන analyze history එක බලන්නේ කොහොමද? course analyze කොහොමද කරන්නේ කියන එක පැහැදිලිව කරන්නම්. රැඳිලා ඉන්න අපේ ඉදිරියේදී කරන වීඩියෝත් එක්කත් ඉතින් එහෙනම් හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකදී අපි ආයෙත් හමු වෙමු.